ගොඩක් ළමයි කියන කන්නේ ෆිසික්ස් පේපර් එකේ ටයිම් මැනේජ් කරගන්න බෑ වෙලාව මදි වෙනවා කියලා. ඉතින් ඔය ටයිම් මැනේජ් කරගන්නවා කියන එක අපිට කෙටි ක්‍රම පාවිච්චි කරලම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් ෆිසික්ස් පේපර් එකේ MCQ 50ක් තියෙනවා. 50ටම කෙටි ක්‍රම නෑනේ කීයටවත් නේද? ඉතින් කොච්චර අමාරු MCQ ආවත් අපි ටයිම් මැනේජ් කරගන්න පුළුවන්. අපි ස්මාර්ට් විදිහට හිතනවා නම්. මොකක්ද ඒ කියන්නේ? දැන් හිතන්නකො මොකක් හරි ගාණක් තියෙනවා සාමාන්‍ය දැන් හිතන්නකො යාන්ත්‍ර විද්‍යාව ගාණක්. අපිට ඒක කාර්ය ශක්ති ක්ෂමතාවෙන් හදන්න තියෙන්නේ. අපි තියරි ඔක්කොම දන්නවා. හදන විදියක් දන්නවා. හිතන්නකො අපිට ලොකු වෙලාවක් යනවා මේක හදන්න කියලා. අපිට ඒක ලියවරේදී අනිත් MC කරන්න වෙලාව මදි. ඒ අපි ෆිසික්ස් දන්නේ නැතුව එතකොට මේ වෙලාව මදි වෙලා තියෙන්නේ නෑනේ. ෆිසික්ස් දැනගෙන හදන විදියක් දන්න උත්තරයක් ගත්තා. ඒකට අපිට ඒක ලොකු වෙලාවක් ගියා. ඔන්න වෙලාව යන එක නවත්තන්න අපි කරන්න ඕනේ ස්මාර්ට් විදියට හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක මේක දවසින් දෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් 26 කට වෙන තව මාස 4ක් වගේ කාලයක් තියෙනවානේ. ඉතින් ওই කාලය ඇතුලේ ප්‍රැක්ටිස් කරලා පුරුදු වෙන්න ඕන එක. හිතන්නකො මෙහෙම මම ඒක මේ උදාහරණයක් අසලින් පැහැදිලි කරන්න. සරල උදාහරණයක්. මෙන්න මේ වගේ මේසයක් උඩ දම්වැලක් හරි කම්බයක හරි ඒකාකාර කම්බයක 4න් 3ක් මේසෙන් උඩ තියෙනවලු 4න් කම්බෙම එල්ලා හැලෙන්න තියලා තියෙනවලු. ඒ ගානේ අහනවා මේ කම්බේ මෙහෙම නිදහසෙන් මෙතෙන්ට ගෙනල්ලා ඇතෑරියා. මේ ආරම්භක ප්‍රවේගය. ඉතින් දැන් මේ වගේ ගානක් දැක්කම ඕනේ කිට දෙන අයියෝ සිම්පල් නේ කියලා. ඔව් සිම්පල් තමයි. ඒතර කොහොමද ඔයාලා හදන්නේ? මෙතන විභව ශක්තිය හෙව්වා මෙතන විභව ශක්තිය හෙව්වා. විභව ශක්ති දෙක එකතු කරලා මුළු විභව ශක්තිය හෙව්වා. ඊට පස්සේ කම්බේ මේ පිහිටුමට ගෙනාවා. ඒ කියන්නේ ආරම්භක පිහිටුමට යාලා කියන. ගෙනාලා එතන විභව ශක්තිය හෙව්වා. අර එකතු කරලා ගත්ත විභව ශක්තියෙන් දැන් ආපු විභව ශක්තිය අඩු කරා. ඒක චාලක ශක්තිය බවට පරිවර්තනය කරලා එතනින් ප්‍රවේග හෙව්වා. ඕකනේ ගොඩක් කට්ටිය හදන සාම්ප්‍රදායික ක්‍රමය. හැබැයි ඔයාලා ගණන් හදලා ප්‍රැක්ටිස් වෙලා ස්මාර්ට් විදියට ඕන දිහා බලන්න පුළුවන් කෙනෙක් නම් ඔයාලට මේක ඔච්චර වෙලා යන්න නැතුව හදන්න පුළුවන්. බලන්නකො මෙහෙම ඔයාලා හිතලා තියනවාද කියලා. දැන් කම්බේ ගෙනල්ලා මෙන්න මෙහෙමනේ අතාරින්නේ හරි. ඔන්න කම්බේ. දැන් ඕකනේ ආරම්භක පිහිටුම. හොඳට බලන්න ඔයාලට මේක පෙන්වන්නද කියලා. මෙන්න මේ 4න් එකක දිග කොටස. මේම රතු පාටින් පාට කරන කොටස. 4න් එක කොටසට සමාන කොටසක්. සමාන කොටසක් දැනුත් තියෙනව නේද මේ පිහිටුමේ. එතකොට මෙන්න මේ කඹේ දිගින් 4න් එක කොටසින් ඇති වෙන විභව ශක්තිය තවමත් ඒ ප්‍රමාණයෙන්ම ඇති වෙනව නේද කඹේ මගින්ම. මේ 4න් එක දිග කොටසින් ඇති වෙන විභව ශක්තිය වෙනස් වෙන්නේ නැතුව තාම 4න් එක කොටසින් ලැබෙනවා. එතකොට විභව ශක්තිය වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ 4න් 3 කොටස විතරයි. මේ 4න් එකේ කොටසේ විභව ශක්තිය කිසිදු වෙනසක් වෙලා නැහැ. තන්තුවේ තිබ්බ තැන විතරයි වෙනස් වෙලා තියෙන්නේ. කලින් 4න් එක වෙලා තිබෙ මෙතන දැන් 4න් එක වෙලා තිබෙ මෙතන. එහෙමයි කියලා විභව ශක්තිය වෙනසක් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ මේ 4න් එක කොටසින් කලින් ඇතුණු විභව ශක්තිය දැනටත් මේ තන්තුව මගින් නැත්නම් මේ ලණුව මගින් ඇති වෙනවා. ඒතර විභව ශක්තිය අඩු වෙලා තියෙන්නේ මෙන්න මේ 4න් 3ක කොටසේ විතරයි. මේ 4න් 3ක කොටසේ විතරයි. තේරුණා නේද? දැන් ඒකත් හොයාගත්ත කින් තව චුට්ටක් ස්මාර්ට් වෙන්න. දැන් මෙහෙම හොයාගෙන මෙතන විභව ශක්තිය වල මෙතන විභව ශක්තිය වල අඩු කර ඉන්න එපා. දැන් බලන්න. දැන් මෙන්න මේ 4න් 3ක කොටස. මේ කොටසේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන ඒකෙත් හරි මැද. ඒ කියන්නේ මේ පොළොවේ ඉඳන් අපි මේක විභව ශූන්‍ය මට්ටම කියලා ගමු. මේක විභව ශූන්‍ය මට්ටම. එතකොට එතන ඉඳන් කොච්චර උසකින්ද? 4න් 3න් භාගය කියන්නේ 8න් 3යි L. කලින් 4න් 3ක කොටසේ ගුරුත්ව කේන්ද්‍රය තිබ්බේ මෙතන. ඒකයි මෙතනයි අතර පරතරය කීයද? කලින් ගුරුත්ව කේන්ද්‍රේ දැන් ගුරුත්ව කේන්ද්‍රය අතර මුළු උස 4යි L 4න් 3යි L 4න් 1යි L කියන්නේ L. දැන් එතකොට මුළු උස L නම් දැන් මෙතන ඉඳන් මෙතනට උස 8න් 3යි L. ඒ කියන්නේ කලින් ගුරුත්ව කේන්ද්‍රය දැන් ගුරුත්ව කේන්ද්‍රය අතර පරතරය කීයද? 8න් 5යි L. දැන් ඉතින් අපිට ලේසියිනේ. දැන් අපි දන්නවා ගුරුත්ව කේන්ද්‍ර දෙකේ වෙනස. ඒතකොට අපිට කෙලින්ම ගන්න පුළුවන් විභව ශක්තිය වෙනස නේද? ශක්ති සංස්ථිතිය දැම්මම P එක විභව ශක්තිය වෙනස් වෙලා තියෙන්නේ 4න් 3ක විභව ශක්තිය විතරයි. එහෙනම් මුළු ස්කන්ධයෙන් 4න් 3ක්. 4න් 3යි M G කොච්චරද ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙලා තියෙන්නේ? 8න් 5යි L. එතකොට දැන් මේකෙන් කෙලින්ම ලැබිලා තියෙනවා මොකද්ද? විභව ශක්තිය වෙනස කෙලින්ම ලැබිලා. දැන් අර අඩු කර දඟලන්න ඕනේ නැහැ. මේක සමානව මොකේටද? කෙලින්ම සම්පූර්ණ තන්තුවේ චාලක ශක්තියට. මේ M ට මේ M කැපෙනවා. මේ දෙකට මෙතන 4යි. එතකොට එනවා 15යි GL බෙදීම 16 සමානයි V වර්ග කියලා. බලන්න කොච්චර වෙලා විතුරුනාද දැන් මේ සාකච්ඡා කරපු ඉඳන් ටිකක් වෙලා ගියේ. බලන්න දැන් ඔයාලා සාමාන්‍යයෙන් හදන්නේ මෙතන විභව ශක්තිය හොයලා මෙතන විභව ශක්තිය හොයලා මේ දෙක එකතු කරලා ආපහු මේ සම්පූර්ණ තන්ත්‍රයේ විභව ශක්තිය හොයලා ඒකෙන් අඩු කරලා බලන්න සූත්‍ර ලියන්නම කොච්චර වෙලා යනවද කියලා. හැබැයි ඔයාලා මේක දිහා ස්මාර්ට් විදිහට බැලුවොත් කොච්චර ඒව ලේසි වෙනවද?
මෙතන තියෙන මේකම කියලා දැක්කම ඒක සලකන්නම ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන පරතරේ ගත්තම කෙලින්ම විභව ශක්ති වෙනසම එනවා කියලා දන්නවනම් ඒක තේරුණා නම් ඔයාලට කෙලින්ම ඒක ආදේශ ගන්න පුළුවන්. දැක්කද ස්මාර්ට් විදිහට හදන එක. කෙටි ක්‍රම නෙවෙයිනේ මේවා. දැන් සම්පූර්ණම නියමෙම පාවිච්චි කරා. කිසිම කෙටි ක්‍රමයක් නැහැ. හැබැයි ස්මාර්ට් විදිහට මේ ගාන දිහා බැලුවා. ඒ හින්දා අපිට වෙලාව මැනේජ් කරගන්න පුළුවන් වුණා. ඔය වගේ ඕන ගානක් ෆිසික්ස් නෙවෙයි කෙමිස්ට්‍රි බයෝ ඕන එකක්. අපි ස්මාර්ට් විදිහට ප්‍රශ්නේ දිහා බැලුවොත් අපිට ඕන එකක් හරියට ඉක්මනට කරගන්න පුළුවන්. මේ වගේ ඉතින් තව ක්‍රම මම ඉස්සරහට වීඩියෝ වල දාන්න. හැබැයි ඕන දෙයක් දිහා ස්මාර්ට් විදිහට හදන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර ගණන් හදුවා වැඩක් නැහැ. එකම විදිහට හදාගෙන යනවා. පළවෙනි ගණනත් එකම විදිහට හදනවා, දෙවෙනි ගණනත් එකම විදිහට හදනවා, තුන්වෙනි ගණනත් එකම විදිහට හදනවා. එහෙම තේරුමක් නැහැ. බලන්න පළවෙනි ගණන සාමාන්‍ය විදිහට හදලා ඒක දිහා බලන් ඉන්න ටික වෙලාව. මේක තව මොනවද මට ලේසි කරගන්න පුළුවන්. නැත්නම් මේක තව මොනවද මේක ඇතුලේ තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි අපි මේ පුරුදු වෙන්න ඕන. එහෙම නැතුව මේ ගණන් 100ක් විතර අරගෙන එක දිගට එකම විදිහට හදාගෙන ගියා කියලා කවදාවත් වගේ ටයිම් එක හැදෙන්නේ නැහැ පේපර් එක. පුළුවන් තරම් ස්මාර්ට් විදිහට හිතන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට ටයිම් මැනේජ් කරගන්න ගොඩක් ලේසි.